ආයිබෝවන් සුබ දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරන ක්‍රිකට් වලට ආදරය කරන ඔයාලා හැමෝටම ඉතින් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා 2026 T20 ලෝක කුසලාන ඉතින් ඔන්න ආරම්භයේ මේ වෙනකොට පැවැත්වෙනවා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරයෙන් ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු තරගයේ ඊයේ දවසේදී නිමවටපත් වුණා ඒ අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව එම තරගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ආකාරයෙන් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ දවසේදී හැකියාව ලැබුණා. ඒ වගේම අද දවසේදී B කාණ්ඩය යටතේ 8 වන තරගය පැවැත්වුණා. ඉතින් ඕමාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තමයි මේ තරගය පැවැත්වුනේ. කාසිවාසී දිනගත් සිම්බාබ්වේ කණ්ඩායම මුලින්ම පන්දුවල පහර දීමට ඕමාන කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව ඕමාන කණ්ඩායම ඔවුන්ගේ පන්දු වාර 20, ඒ කියන්නේ පන්දු වාර 20 වුන් ක්‍රීඩා කළේ නැහැ. පන්දු වාර 19 පන්දු පහක් තුළදී ලකුණු 103ක් ලබා ගත්තා. ඊටමත් අඩු ලකුණු සංඛ්‍යාවක් තමයි ඔවුන් ලබා ගත්තේ සියලුම දෙනා දැවි. ඉන්පසු ලකුණු 104ක ජයග්‍රහ ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 13යි පන්දු 3ක් තුළදී කඩලු 2ක් පමණක් දැවි ලකුණු 106ක් ලබා ගනිමින් තරගයේ කඩලු 8කින් විශිෂ්ට ආකාරයෙන් ජයග්‍රහණය කිරීමට සමත් වුණා. සිම්බාබ්වේ කණ්ඩායම ඕමාන කණ්ඩායමට එරෙහිව තරගයේ ජයග්‍රහණය කිරීම සමගින්ම ඔන්න ඉතින් B කාණ්ඩය යටතේ පොයින්ට් ටේබල් එක මෙන්න මේ ආකාරයට තමයි වෙනස් වී තිබෙන්නේ. සිම්බාබ්වේ කණ්ඩායම පෙරමුණගෙන සිටිනවා. ඉන්පසු දෙවන ස්ථානයේ පසු වෙනවා ශ්‍රී ලංකා කණ්ඩායම, තුන්වන ස්ථානයේ පසු වෙනවා අයර්ලන්ත කණ්ඩායම සහ හතරවෙනි ස්ථානයේ පසු වෙනවා ඕමාන් කණ්ඩායම. ඉතින් ඕස්ට්‍රේලියා කණ්ඩායම තාමත් මේ වෙනකොට තරගයක් ක්‍රීඩා කරලා නැහැ. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර තරගයේදී වනිදු හසරංග සුළු ආබාධයට ලක් වුණා. ඉතින් අද දවසේදී MRI පරීක්ෂණයකට වනිදු හසරංග යොමු කරා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමත් ඕමාන කණ්ඩායමත් අතර පැවැත්වෙන තරගය සඳහා වනිදු හසරංග ක්‍රීඩා නොකරන බවට තමයි දැනට ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් අපට දැන ගැනීමට ලැබෙන්නේ. ඉතින් ඒ වගේම ශ්‍රී ලංකා ලෙග් ස්පින් ඕල් රවුන්ඩර් දුසාන් හේමන්ත ඕමාන් තරගයට එරෙහිව පැවැත්වෙන තරගයට පෙර පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පුහුණුව සඳහා ඒ කියන්නේ නෙට් බෝල පුහුණුව සඳහා කණ්ඩායමට කැඳවා තිබෙනවා. ඉතින් අද දවසේදී දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක් වී ඇති බවට තමයි අපට වාර්තා වන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායමත් ඕමාන් කණ්ඩායමත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි දෙවන තරගය පැවැත්වෙනවා. පෙබරවාරි 12 වෙනි දින ඉතින් දහවල් 11ට තමයි තරගය ආරම්භ වන්නේ නුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔමාන් කණ්ඩායම අතර පැවැත්වෙන මෙම තරගය සම්බන්ධයෙන් ඔයාලගේ වටිනා අදහස් අපට කමෙන්ට් එකෙන් ලියන ගමන් අපගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ගිහිල්ලා නම් අලුත් වීඩියෝ එකකින් හමු වනතුරු ඔයාලට සුවදායකම දවසක්.